මේක නම් චූටිම චූටි vlog එකක්. ඉතින් ඔන්න ආයෙමත් vlog එකකින් හම්බුණා. උදේ වුණ දේවල් කිසිම දෙයක් රෙකෝඩ් කරගන්න හම්බුන්නේ නැහැ. ඇයි කිව්වොත් අද අපි චූටි ගමනක් යන්න තියෙනවා. ඉතින් ඒක නිසා ගෙදර වැඩ මට ඉක්මනින්ම ඉවර කරන්න වුණා. මොකද ඉතින් වීඩියෝ කර කර හිටියොත් වෙලා යනවනේ. හරි ඉතින් අපි මේ යන්නේ රජයේ තැනකට. තැන් දෙකකට යන්න තියෙනවා. දෙකම රාජ්‍ය ආයතන. ඉතින් අපි ගිහිල්ලා බලමු රාජ්‍ය ආයතනවල දැන් තත්ත්වය කොහොමද කියලා. ඉස්සර නම් ඉතින් රාජ්‍ය ආයතනයකට ගිහිල්ලා වැඩක් කරගන්නවා කියන්නේ මරනවා වගේ වැඩක්. ඇයි කිව්වොත් එයාලා ඒ වැඩ ටික කරන්නේ එයාලට ඕන වෙලාවට එයාලට ඕන නම් ඒ වගේ ටයිප් එකට තමයි. ඉතින් අපිට හදිස්සියේ වැඩක් කරගන්න ගියොත් වැඩේ කරගන්න වෙන්නේ නැහැ. සමහරක් වෙලාවට දවස් ගණන් යන වෙලාවලුත් තියෙනවා. ඉතින් අද මේ vlog එකේ ඔයාලට ගොඩාක් වෙලාවට බලන්න වෙන්නේ පාරේ ඉන්නවම තමයි. ඉතින් ඔයාලා බලනවා වගේම අපි කොහොමත් හිටියේ පාරේ තමයි. ඇයි කිව්වොත් එදා අපිට තිබ්බ වැඩ ටිකත් එක්ක අපිට එහෙට මෙහෙට යන්න තමයි උනේ. ඉතින් මේ අවුවත් එක්ක එළියට ගිහිල්ලා වැඩක් කරගන්නවා කියන්නේ පිස්සු හැදෙන වැඩක්. ඒත් ඉතින් කරන්න දෙයක් නැතිකමට යන්නම වෙනවා. ඉතින් මං මේ යන්නේ මගේ ටින් නම්බර් එක ගන්න. අපි ගියේ මීගමුවට. මීගමුවෙන් මගේ ටින් නම්බර් එක අරගෙන ඊට පස්සේ අපි සර්ටිෆිකේට් එකක් ගත්තා අපේ වැඩේට. ඉතින් ඒකත් අරගෙන අපි ආවා. ඉතින් මීගමුවෙන් ඒ වැඩේ කරගෙන ආයෙත් අපිට මාදම්මට යන්න උවමනා වෙලා තිබ්බා ඒජ් ඔෆිස් එකට. ඉතින් මීගමුවෙන් ගිහිල්ලා ඒ වැඩේ කරගෙන අපි ආයෙමත් ඒජ් ඔෆිස් එකට ගියා. අපි ගෙදරින් ගිය වෙලාවත් එක්ක මම හිතුවේ නැහැ මෙච්චර දුරක තියෙන තැන් දෙකක වැඩ දෙක අපිට මෙච්චර ඉක්මනින් කරගන්න පුළුවන් වෙයි කියලා. මොකද දෙකම රාජ්‍ය ආයතනනේ. ඉතින් රාජ්‍ය ආයතන වලට ගිහිල්ලා මං කරගත්ත වැඩත් එක්ක මට තිබුණ අත්දැකීම් එක්ක මම නම් හිතුවේ නෑ අද දවස් ඇතුළතම අපිට මේ වැඩ ටික කරගන්න පුළුවන් වෙයි කියලා. හැබැයි ඉතින් කියන්න සතුටුයි ඒජ් ඔෆිස් එකේ ටින් නම්බර් එක ගන්න ඒ ඔෆිස් එකේ දෙකේම වැඩ දෙක හරියම ඉක්මනින් කරලා දුන්නා. අපිට කිසිම රස්තිය අදුවක් වෙන්න ඕනෙත් නැහැ. එහෙට මෙහෙට යන්න ඕනෙත් නැහැ. ගියා චූටි වෙලාවක් හිටියා හරි ඉක්මනින්ම අපිට ඒ වැඩ ටික කරගන්න පුළුවන් වුණා. ඒ වගේමයි ඒ වැඩ ටික කරගන්න හිටිය ඒව බාරව හිටිය නිලධාරීනුත් හරිම ඉක්මනින් හරිම හොඳින් හරිම හොඳ විදිහට කතා කරලා අපිට ඒ වැඩ ටික හරිම ලස්සනට කරලා දුන්නා. දැන් ඉතින් මගේ ටින් නම්බර් එක අරගෙන අපි දැන් මෙහෙම්මම ඒජ් ඔෆිස් එකට යන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. දැන් වෙලාව 12 ගානකට ඇති. ඉතින් 3:00 වෙන්න කලින් මාදම්පිට යන්නත් ඕනනේ මීගමුවේ ඉඳන්. ඉතින් ඒක තමයි මේ හදිස්සියේ අපි යන්නේ. ඉතින් ඔයාලගේ පැත්තේ රාජ්‍ය ආයතනවල දැන් තත්ත්වය කොහොමද? තාමත් ඉස්සර වගේමද? නැත්නම් දැන් වෙනස් වෙලාද? මගේ නම් අත්දැකීම් අනුව දැන් නම් හැමතැනම මගේ හොස්පිටල් එකේ ඉඳන් හරිම හොඳයි ඉන්නේ. මොකද මම පහුගිය දවස්වල හොස්පිටල් එකේ නැවතිලා හිටියා. ඉතින් සමහර අයට ඒක මොකක්ද ඒකට කියන්නේ නරක අත්දැකීමක් වුණත් මගේ අත්දැකීම නම් හිටපු අය හරිම හොඳයි කියලා. දැන් අපි මේ මෙතනට වෙලා පොඩි වෙලාවක් ඉඳගෙන ඉන්නේ ඒජ් ඔෆිස් එකේ අපේ වැඩේ කරලා දෙනකම්. ඉතින් අද දවසේ කරන්න තිබ්බ වැඩ දෙක කිසිම අමාරුවක් නැතුව අපිට කරගන්න පුළුවන් වුණා. අද නම් මං යන්න කලින් උයලා තමයි ගියේ. ඒක නිසා ඉතින් ඇවිල්ලා උයන්නවත් කඩෙන් කන්නවත් ඕනේ නැහැ. අද මාළු පතෝල පරිප්පු එකට දාලා එතකොට මුකුණු වෙන්න පිටරත් එක්ක ගෝවා. ඕවා තමයි ඉතින් අද මම උයලා ගියේ. මට ඉතින් ඉක්මනින් උයා ගන්න ලේසි වුණා. මොකද මං අනිත් වැඩ කරනකම් එළවලු ටික මගේ හස්බන්ඩ් මට කපලා දුන්න නිසා. ඉතින් අද දවසට එළියට ගිහිල්ලා කරන්න තියෙන වැඩ ටික නම් මෙතනින් ඉවරයි. ඉස්සරහා කොහොම වෙයිද දන්නේ. හැබැයි ඉතින් දැනට නම් ඉවරයි. ඒක නිසා ඉතින් අපි කෑම කාලා ටීවී එක චුට්ටක් බලලා දැන් ඉතින් මේ පොඩි රෙස්ට් එකක් ගන්න තමයි හදන්නේ. ඉතින් රෙස්ට් එක ගන්න අපි කිව්වට ඇත්තටම රෙස්ට් එක තියෙන්නේ මට විතරයි. ඇයි කිව්වොත් ඉතින් දැන් හස්බන්ඩ් වැඩ කරන්න ඕනේ නිසා. ඉතින් එහෙමම ටිකක් වෙලා ඉඳලා ඊට පස්සේ ගෙදර හස් කරන්න තියෙන වැඩත් ඉවර කරලා
මම ලෑස්ති වුණා ජිම් එකට යන්න. මොකද ඉතින් මේ ටිකේ මට යන්න බැරි වුණානේ. ඒ නිසා ඊයේ අදයි කොහොම හරි ඉතින් ගියා. මොකද ආයි මට හෙට යන්න වෙන්නේ නැද්ද නිසා. ඉතින් දැන් අපි මහන්සි වෙන වැඩේ කරගෙන ඉවරයි. ඉතින් මේ vlog එක මම හෙට අනිවාර්යෙන්ම දානවා. ඒක නිසා අනිවාර්යෙන්ම හෙට දාන vlog එක බලන්න. ඔහොම තමයි ඉතින් අද මගේ දවස ගෙවුනේ. ඉතින් මේ වගේ තවත් වීඩියෝ එකකින් හම්බ වෙනකන් ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න.